මේ දර්ශන ටික බලනකොට ඔබට හද කම්පා වෙයි මේ පළමු වතාවට කොත්මලේදී ජනතාව දක්වපු අදහස් අපේ පුබුදු FM දෙරණ වෙනුවෙන් මේ ගමනට සම්බන්ධ වුණේ. අපි ඔහුගෙන් විමසමු මේ තත්ත්වේ. මේ වෙනකොට නුවරඑළිය මාර්ග සම්පූර්ණයෙන්ම අවෛර වෙලා තිනවා. මේ ස්ථානයේ නිවසක් තමයි තිබිලා තියෙන්නේ. මේ නිවස සම්පූර්ණයෙන්ම විනාශ වෙලා තියෙනවා. මෙතන එක් පුද්ගලෙක් ජීවිතක්ෂයට පත් වෙලා තියෙනවා. ඔබට පේන්නේ ත්‍රිරෝද රථයක් සම්පූර්ණයෙන්ම විනාශ වී තිබෙන අයුරු. මේ මාර්ගයේ හරහා ඒ නිවස ගිහිල්ලා අර පල්ලෙහා තමයි ඒ නිවාසය තියෙන්නේ. අපි කොහොමද තියෙන්නේ කියලා බලමු. මේක කන්ද තමයි නාය ගිහිල්ලා තියෙන්නේ. මේ නුවරඑළිය මහනුවර ප්‍රධාන මාර්ගයේ තවලන්තැන්න නගරය දැන් මේ වෙද්දි සම්පූර්ණයෙන්ම මේ විදිහට තමයි නාය ගිහින් තියෙන්නේ. මේ වෙනකොට මියගිය පුද්ගලයන් 23 දෙනෙකු මේ ස්ථානයෙන් සොයාගෙන තිබෙනවා. නමුත් තවත් විශාල පිරිසක් මේ ස්ථානයේ මේ පස්කන්දට යට වී ඇති බව තමයි අපිට දැනගන්න ලැබෙන්නේ. ඉතින් මේ ආකාරයට විශාල නායෑමක් සිදුව තිබෙනවා. සම්පූර්ණ මාර්ගයම විනාශ වී තිබෙනවා. මේ ඉහළින් පැමිණි පස්කන්ද මේ ආකාරයෙන් පහළට ගලාගෙන ගොස් කොත්මලේ ජලාශය දක්වා ඇදී ගොස් තිබෙනවා. ඉතින් විශාල ජීවිත ප්‍රමාණයක් මෙහි අහිමි වී ඇති බව තමයි සඳහන් කරේ. මේ ශ්‍රී ලංකා යුද හමුදා නිලධාරීන් මේ මාර්ග නැවත රෝගීන් ප්‍රවාහනය කිරීමේ හැකි අයුරින් සකසන ආකාරය තමයි දකින්නේ. කරගස්තලාව මුස්ලිම් පල්ලි ඉදිරිපිට සම්පූර්ණ නායම සිදු වී තිබෙන ආකාරය. ඔබ දකින්නේ කොත්මලේ ජලාශය මේ වෙනකොට සම්පූර්ණයෙන්ම රොන් මඩ වලින් පිරී තිබෙන ආකාරයක් තමයි ඔබ දකින්නේ. ගෙවල් ඇතුලේ තිබුණා. දැන් අවශ්‍යයි කැම විවිධය තමයි කටියට. මේක තමයි ගෙවල්. කොහොමවත් නැහැ. අල්ලපු ගෙදර මගේ. මට අඳින්න ඔක්කොම ගිහිල්ලා ගේ ඔක්කොම ගිහිල්ලා පල්ලට. අපිට ඉන්න තැනක් නැතුව මෙතන තමයි ඉන්නේ. අපි ළමයිලා පොඩි ළමයිලා එන්න තියාගන්න. අපිට කිසිම දෙයක් නැහැ. දැන් අපිට ගම්වාසී කඩකාම්බරයක් ලබා දුන්නා. ඒ කඩකාම්බරේ අඩි 10 කාම්බරයක 19 දෙනෙක් මේක ඇතුළේ ජීවත් වෙනවා මේ දවස් ටිකේ. නාය යන තැන් වලට ගිහින් ඒ මිනිස්සු බේරාගත්ත විදිය අපිට පුදුමාකාර හැඟීමක් දැනීමක් හාමුදුරුවෝ පිළිබඳව ඇති වුණේ. දැන් දවස් 4ක තිස්සේ මේ අය පුදුමාකාර දුකකින් මේ මිනිස්සු ඉන්නේ. ඒ වගේම මනුසත් දෙරණෙන් මේ ලබා දුන්නු සහයෝගයට ඒක ඊටාම උතුම් පිනක්. පුගාම පේනම අර ගල් ටික ඔක්කොම යට මේ පල්ලයට තමයි එන්න තියෙන්නේ. මෙතන මිනිස්සු කොහමද 35කට වගේ ඉන්නවා. කණ්ඩ බොණ්ඩ බඩු ගන්න අපිට මේ පැත්තට අර පැත්තට යන මෙද ඉර වෙලා ඉන්නේ. ඔබතුමල්ලා පමණයි මේ වෙද්දී ආවේ. ගම්මම විනාශ වෙලා තියෙනවා. ඉන්න තැනක් ඇත්තෙත් නැහැ. දරුවෝ ටික හදාගෙන ඉන්න අපිට තැනක් අපිට හදලා දෙනවා නම් ගොඩාක් පිං ඒ එදිනෙදා ජීවිතේ හෙටින් ඉස්සරහට යන්නේ කොහොමද කියලා කිසිම අරමුණක් නැති අස්සරණ මිනිස්සු ටිකක් ඉන්නේ. කිසිම කෙනෙක් ආවේ නැති තැනට ආපු එකට ගොඩාක් ඔයාලට ගොඩාක් ස්තුතියි. ගොඩක් පිං. ඊට තැනක් නැතුව අපි අද ඉන්නේ ජීවත් වෙන්නේ. එදා වේලා හම්බ කරගෙන කන අපිට උදව් කරන්න කියලා අපි හැමදෙනාගේම ඉල්ලා සිටිනවා. අපි කරනවා කියලා කියාගන්න ඕන කමක් නැහැ. කවුරු හරි යන අය ගිහිල්ලා උදව් කරන්න. තව ගොඩාක් මේ බිඳ වැටීම් වෙලා තියෙන මේ මිනිසුන්ගේ ජීවිත කවදා ගොඩ යයිද කියලා හිතා ගන්නවක්වත් බෑ.